කිසිම ඇපයක් නැතුව අඩු පොලි අනුපාතකයක් යටතේ ව්‍යාපාර කරන ඔබට බැංකුවකින්ම ණයක් ගන්න ක්‍රමවේදයක් ගැන කියලා දෙන්න අපි කලින් වීඩියෝ එකක් කරා ඔබට මතක ඇති. මේ වීඩියෝ එකට ගොඩක් අය අපිට කමෙන්ට් කරලා තිබුණා මොකද්ද මේ ආයතනය? මොකද්ද මේ අලුත් ලෝන් ස්කීම් එක? කොහෙන්ද මේක ගන්න තියෙන්නේ? එතකොට අපි යනවා නම් මොන බැංකුවටද යන්න ඕනේ? ඒ වගේම මේකට සුදුසුකම් ලබන්නේ මොන වගේ කට්ටියද? ඒ වගේම තමයි මේක ඇප්ලයි කරන්නේ කොහොමද? ඔන්න වගේ තොරතුරු ගොඩක් අපිට කමෙන්ට් සරහා මේ කලින් වීඩියෝ එකට ලැබිලා තිබුණා. ඒ ගැන ඔබට කියලා දෙන්න අපි ගියා මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශයේ යටතේ තියෙන NCGI එහෙම නැත්නම් National Credit Guaranteed Institution Limited කියන ආයතනයට අපි ගියා මේ ගැන තොරතුරු ඔබට ලබා දෙන්න. ඉතින් ඒ ගිය අවස්ථාවේදී එතන හිටපු නිලධාරී මහත්වරුන් අපට ලබා දුන්න තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න තමයි මෙන්න මේ වීඩියෝ එක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේ NCGI එහෙම නැත්නම් National Credit Guaranteed Institution Limited කියන ආයතනය පිහිටවලා තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක එකතු වෙලා ඩොලර් බිලියන 50ක ආයෝජනයක් එක තමයි මේ ආයතනය පිහිටවලා තියෙන්නේ. මේ ඩොලර් බිලියන 50ක ආයෝජනයට සම්බන්ධ වෙලා ඉන්නවා ලංකාවේ බලපත්‍රලාභී බැංකු 13ක්ම. ඉතින් මේ බැංකු සහ ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක එකතු වෙලා තමයි මේ ආයතනය පිහිටවලා තියෙන්නේ. ඉතින් ඒ පිහිටවපු ආයතනය හරහා තමයි ඔබට මේ 8%කට වගේ අඩු පොලි අනුපාතකයක් යටතේ බැංකු ණයක් කිසිදු වැපයක් නැතුව ලබා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ අලුත් ලෝන් ස්කීම් එක ගෙනල්ලා තියෙන්නේ MSMEs කියන ව්‍යාපාර කැටගරිය වෙනුවෙන්. සරලවම කිව්වොත් මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් කියන ව්‍යාපාර කැටගරිය වෙනුවෙන් තමයි මේ ණය යෝජනා ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් බිලියන 1කට වඩා අඩු ආදායමක් ලබන ව්‍යාපාර වෙනුවෙන් තමයි මේ ණය යෝජනා ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවද මේ ව්‍යාපාර ණයක් කියන දේ ගත්තාම ප්‍රධාන වශයෙන් ව්‍යාපාර ණය ලබා දෙන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි cash flow based lending කියලා කියන්නේ. ඒ කියන්නේ මුදල් ප්‍රවාහ මත ලබා දෙන ණය. අනිත් එක තමයි security based lending කියලා කියන්නේ. ඒ තමයි කිසියම් ඇපයක් මූලික කරගෙන ලබා දෙන ණය. ඉතින් මෙතන සිද්ධ වෙන දේ තමයි cash flow based lending කියන ණය ක්‍රමවේදය හරහා ඔබට ණයක් ලබා දෙන එක. ඒ කියන්නේ මෙතනදී කෙලින්ම ඔබේ ණය ලැබෙන්නේ ඔබගේ මුදල් ප්‍රවාහය මත. කිසිදු ඇපයක් ඔබ තියන්න අවශ්‍ය නැහැ මේ ණය ක්‍රමය ලබා ගන්න. ඉතින් ඔබ දන්නවද දකුණු කොරියාව වගේ දියුණු රටවල් පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමවේදය තමයි. ඉතින් ඒ ක්‍රමවේදයම තමයි මේ ලංකාවටත් මේ වෙනකොට මේ හඳුන්වා දීමකට යන්නේ. ඉතින් මේ ක්‍රමය හරහා ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්න ගමන් ඔබගේ මුදල් ප්‍රවාහය මත ඉඳගෙන ඔබට ණයත් ගෙවන ගමන් ඔබේ ව්‍යාපාරයත් දියුණු කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. දැන් අර මේ ක්‍රමවේදය නිසා ඔබට අර ඔබේ තියෙන පෞද්ගලික දේපල ඇපයට තියන්න එහෙම නැත්නම් ඔබට අර ඩේලි ලෝන් ක්‍රමවේදය යටතේ නැත්නම් ලොකු පොලි අනුපාතකයන් යටතේ පොඩි ලෝන්ස් ගන්න ව්‍යාපාරය දියුණු කරගන්න ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් රජයෙන්ම අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔබට කිසිම ඇපයක් නැතුව අඩු පොලි අනුපාතකයක් යටතේ ඔබ වෙනුවෙන් ණය ලබා දෙන රජයක් සූදානම් වෙලා ඉන්නවා. ඒක තමයි මේ NCGI කියන ආයතනය හරහා සරලවම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ණය යෝජනා ක්‍රමය ඉතාමත් විශාල ජාතික මෙහෙවරක් විදිහට තමයි මේ NCGI කියන ආයතනය හරහා සිද්ධ කරගෙන යන්නේ. ඉතින් මේ ණය යෝජනා ක්‍රමය හරහා ඔබට හැකියාව ලැබෙනවා මම කලින් කිව්වා වගේ අඩු පොලි අනුපාතකයක් යටතේ ඒ වගේම කිසිම රිස්ක් එකක් නැතුව ඔබගේ පෞද්ගලික දේපල වලට කිසිම රිස්ක් එකක් වෙන්නේ නැතුව කිසිම හානියක් වෙන්නේ නැතුව කිසිම ඇපයක් තියන්නේ නැතුව මේ ණය මුදල් ලබාගෙන ඔබේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට ළඟා කරගන්න. ඉතින් මේ ඇපයක් තියන්නේ නැතුව අඩු පොලියට ණය ලබා ගන්න ක්‍රමවේදයට ඔබටත් අයදුම් කරන්න අවශ්‍ය නම් ඔබ මෙන්න මේ කියන කාරණා වලට සුදුසුකම් ලැබලා තියෙන්න ඕනේ. ඉතින් ඔබේ ව්‍යාපාරය මම මේ කියන අංශ වලින් එකක තියෙන ව්‍යාපාරයක් නම් ඒ කියන්නේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඔබේ ව්‍යාපාර කටයුතු කරනවා නම් එහෙම නැත්නම් ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එකේ ඔබ ව්‍යාපාර කටයුතු කරනවා නම් IT ඉන්ඩස්ට්‍රි එකේ ඔබ ව්‍යාපාර කටයුතු කරනවා නම් එහෙම නැත්නම් ඔබ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකේ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබ කාන්තා ව්‍යවසායකයෙක් නම් ඔන්න ඔබටත් හැකියාව තියෙනවා මේ ව්‍යාපාර ණය යෝජනා ක්‍රමයට අයදුම් කරන්න. ඉතින් ඒ වගේම තමයි මේක ලබා ගන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් කියන ආයතන කැටගරියකට තමයි. ඒ කියන්නේ සරලවම කිව්වොත් රුපියල් බිලියන 1කට වඩා අවුරුද්දකට අඩු ආදායමක් ලබන කම්පැනිස් වලට තමයි මේ ණය යෝජනා ක්‍රමයට අයදුම් කරන්න හැකියාව තියෙන්නේ. මම කියවනේ මේක මේ අර කාන්තා ව්‍යවසායකයන්ට විශේෂයි කියලා. මේ ඔබ කාන්තා ව්‍යවසායකයෙක් නම් ඔබට මේකට ප්‍රමුඛ ස්ථානය ලැබෙනවා. ඒ වගේම අර මම කලින් කියපු කාරණා අංශ 4න් එකක නම් ඔබේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. එහෙනම් ඔබටත් මේකෙදි ප්‍රමුඛ ස්ථානය ලැබෙනවා මේ ව්‍යාපාර ණය යෝජනා ක්‍රමයට ඇප්ලයි කරද්දී. ඉතින් ඇයි මේකට මේ කාන්තා ව්‍යවසායක වෙනුවෙන් ඇයි මේකට මේ ප්‍රමුඛ ස්ථානයක් ලබා දීලා තියෙන්නේ? ඉතින් ඔබ දන්නවද කාන්තාවක් දියුණු වුණා මේ වටේ ඉන්න ගොඩාක් අය දියුණු වෙනවා මේක හරහා. උදාහරණයක් විදිහට හිතන්න ඔබ ගෙදර ඉඳන් ඇඳුම් මහන කෙනෙක් කියලා. ඔබ ගෙදර ඉඳන් ඇඳුම් මහලා විකුණන කාන්තා ව්‍යවසායකයෙක්. ඉතින් ඔන්න ඔබ මේක තව මැෂින්ස් කීපයක් දාලා ඔන්න මේක දියුණු කරගන්න යනවා. දැන් මොකද වෙන්නේ? තව මැෂින්ස් කීපයක් දාලා මේක දියුණු කරගන්නකොට ඔන්න ඔබේ වටේ ගෙවල් වල ඉන්න කාන්තාවොත් එනවා මේකේ වැඩ කරන්න. ඒකත් එක්ක ඔන්න තව කට්ටියට රැකියා අවස්ථා ලැබෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔබ කාන්තා ව්‍යවසායකයෙක් නම් ඔන්න මේ ඔබ වගේ කට්ටියට මේකෙන් වැඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ව්‍යාපාර ණය යෝජනා ක්‍රමයට අයදුම් කරද්දී ප්‍රමුඛ ස්ථානය ලබා ගන්න. ඉතින් ඒ වගේම තමයි මේ ව්‍යාපාර ණය යෝජනා ක්‍රමයට ඇප්ලයි කරන්න කලින්
ප්‍රධානම වශයෙන් තියෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබට තියෙන්න ඕන හොඳ ව්‍යාපාර අදහසක්. ඔබ පවත්වාගෙන යන ව්‍යාපාරයක් නම් ඒ සඳහා ඔබට හොඳ ව්‍යාපාර අදහසක් තියෙනවනේ මේක දියුණු කරන්න. එහෙම නැත්නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න වෙනවනම් ඒත් ඔබට තියෙන්න ඕන හොඳ ව්‍යාපාර අදහසක් සහ ඒකට අදාළ ව්‍යාපෘති වාර්තාවක්. ඉතින් මේ දෙක තියෙනවා නම් ඔබට හැකියාව ලැබෙනවා මේ ණය යෝජනා ක්‍රමයට ඇප්ලයි කරන්න. ඉතින් මේ NCJ කියන ආයතනයට ගියාම අපිට දැනගන්න ලැබුණු තවත් එක විශේෂම කාරණාවක් තමයි මේ ආයතනය විසින් දැනටමත් ව්‍යවසායකයන් එහෙම නැත්නම් ව්‍යාපාර 1200කටත් වඩා වැඩි ප්‍රමාණයකට මේ කාල සීමාව ඇතුළත ණය ලබා දීම සිදු කරලා තියෙනවා මේ වෙනකොටත්. ඒ කියන්නේ ඔබටත් හොඳ ව්‍යාපෘති වාර්තාවක් තියෙනවා, හොඳ ව්‍යාපෘති අදහසක් තියෙනවා නම් ඔබගේ ගිණුම් වාර්තා ටික, ඔබගේ accounts ටික හරියට ඔබ කරගෙන ගිහිල්ලා තියෙනවා නම් හරි විදියට. ඒ වගේම ඔබේ හොඳ financial discipline එකක් ඔබ maintain කරලා තියෙනවා නම් ණය ගෙවීම පැහැර හරින්න නැතුව ඔබේ ක්‍රිබ් වාර්තා ටික හරියට හරි විදියට maintain කරගෙන ගිහිල්ලා තියෙනවා නම් ඔන්න ඔබටත් හැකියාව ලැබිලා තියෙනවා මේ ණය යෝජනා ක්‍රමයට ඉතාමත් පහසුවෙන් ඇප්ලයි කරන්න. අප නැතුව අඩු පොලියක් යටතේ ණය ලබා ගන්න ක්‍රමවේදයට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා බලමුද? ඉතින් මේකට ඔබ කරන්න ඕනේ මූලිකම දේ තමයි ඔබට මුලින්ම තියෙන්න ඕනේ ව්‍යාපාර ලියාපදිංචියක්. එහෙම නැත්නම් ව්‍යාපාර ලියාපදිංචියක් කරගන්න ඔබට සිද්ධ වෙනවා තනි පුද්ගල හවුල් හෝ සමාගමක් විදිහට ඔබට මේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට අවශ්‍ය වෙනවා මේ ව්‍යාපාරය වෙනුවෙන් හෝ ඔබගේ ව්‍යාපාර අදහස වෙනුවෙන් ව්‍යාපෘති වාර්තාවක් පිළියෙල කරගන්න. මේ ව්‍යාපෘති වාර්තාව තුළ මොකද්ද ඔබගේ ව්‍යාපාර අදහස, ඔබ කොහොමද මේක කරන්න යන්නේ, කොහෙද මේක කරන්න යන්නේ, මේකට අදාළ ඇප්‍රූවල්ස් කොහොමද සිද්ධ වෙන්නේ යන්නේ, මේක මාකට් කරන්නේ කොහොමද, මේකට අදාළ මූල්‍යමය තත්ත්වය කොයි වගේද, ඔබ මේ මූල්‍ය සපයාගන්නේ කොයි වගේද, මේකේ ආදායම කොයි වගේද, මේකේ ආදායම් ප්‍රවාහයන් කොයි වගේද. ඉතින් මේ වගේ කරුණු ඇතුළත් ව්‍යාපෘති වාර්තාවක් ඔබට පුළුවන් හදාගන්න. මේ හදාගත්ත ව්‍යාපෘති වාර්තාව ඔබට සිද්ධ වෙනවා මුලින්ම ගිහිල්ලා ඔබ අයත් වෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න. මේ ව්‍යාපෘති වාර්තාව ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරායින් පස්සේ ඔවුන් විසින් ඔබට ලබා දෙයි මේ ව්‍යාපෘති වාර්තාවට අදාළ නිර්දේශයක්. ඔබට මේ ව්යාපෘතිය කරගෙන යන්න පුළුවන් කියන එකට අදාළව නිර්දේශයක් ඔවුන් විසින් ඔබට ලබා දෙයි. ඉතින් මෙන්න මේ නිර්දේශය අරගෙන ඔබට සිද්ධ වෙනවා බැංකුවකට යන්න. ඉතින් මේ බැංකුව කිව්වම මේකට හැම බැංකුවකම ඔබට මේ ණය යෝජනා ක්‍රමයට ඇප්ලයි කිරීමේ හැකියාවක් නැහැ. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක මේ වැඩේ කරන් යන්න ලංකාවේ බලපත්‍රලාභී බැංකු 13ක් ඉදිරිපත් වෙලා තියෙනවා. එකතු වෙලා තියෙනවා මේ වැඩසටහනට. ඉතින් මේ බැංකු 13කින් එකක් එක්ක තමයි ඔබටත් මේ ණය යෝජනා ක්‍රමය ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. මම දැන් කියන්නම් මොනවාද බැංකු 13 කියන එක. ඒ බැංකු තමයි Bank of Ceylon, People's Bank, Sampath Bank, Nation Trust Bank, Ceylon Bank, NDB Bank, Commercial Bank of Ceylon, HMB, RDB, SDB Bank, CDB, Central Finance, ඒ වගේම අන්තිම එක LB Finance. ඉතින් ඔබට පුළුවන් මම මේ කියපු බැංකු 13න් එකකට අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිර්දේශ කරපු ඔබගේ ව්‍යාපෘති වාර්තාවත් අරගෙන ගිහිල්ලා මේ ණය යෝජනා ක්‍රමයට අයදුම් කරන්න ඔබට අවශ්‍ය බව ප්‍රකාශ කරන්න. මේකත් එක්ක ඔවුන් ඔබට උපදෙස් දෙයි මේක වැඩ පිළිවෙල කොහොමද ඉස්සරහට සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධව. ඔබට පුළුවන් මේ ව්‍යාපෘති වාර්තාව ලබා දීලා ඔවුන් කියන විදිහට ඔබගේ ව්යාපෘතිය ගැන පැහැදිලි කිරීමක් අදාළ කළමනාකරුවට ලබා දීලා. ඉතින් ඒකත් එක්ක ඔවුන් ඔබෙන් ඉල්ලාවි ඊට අදාළ ලියාපදිංචි සහතික, ඒ වගේම ඔබට ඊට අදාළ ඔබගේ ශේෂ්ත්‍රයට අදාළ ඇප්‍රූවල්ස් මේ වගේ ඩොකියුමන්ට්ස් වගේ ඔබෙන් ඔබගේ බැංකු කළමනාකරු විසින් ඉල්ලුම් කරයි මේ ණය යෝජනා ක්‍රමයට ඇප්ලයි කරන්න. ඉතින් මේ ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරායින් පස්සේ ඔන්න ඔබට හැකියාව ලැබෙනවා මේ ණය යෝජනා ක්‍රමයට ඉතාමත් පහසුවෙන් ඇතුළත් වෙන්න. මේ ව්‍යාපාර ක්‍රමයට ඉතාමත් පහසුවෙන් ඇප්ලයි කරන්න මම ඔබට පොඩි ටිප් එකක් කියලා දෙන්නද? ඉතින් නිකන් හිතලා බලන්න. ඔබ IT ඉන්ඩස්ට්‍රි එකේ සර්විසස් දෙන IT ප්‍රොවයිඩර් කෙනෙක් වෙච්ච කාන්තාවක්. ඔන්න බලන්න එහෙනම් ඔබට chances දෙකක්ම ලැබිලා තියෙනවා මේ ණය අයදුම් ක්‍රමයට ඇප්ලයි කරන්න. ඒ වගේම ඔබ නිකන් හිතලා බලන්න. ඔබට රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඔබට ඒක දියුණු කරගන්න අවශ්‍යයි. ඔබට ඒකට කිචන් එකට අලුතෙන් ඉක්විප්මන්ට් ගන්න අවශ්‍යයි. ඔන්න කිචන් එක ටිකක් වැඩිපුර ලොකුවට හදා ගන්න අවශ්‍යයි. ඔබගේ පාරිභෝගිකයන්ට වැඩිපුර ප්‍රමාණයක් සර්ව් කරන්න. ඔන්න ඔබටත් හැකියාව තියෙනවා මේකට ඇප්ලයි කරන්න ටුවරිසම් කියන සෙක්ටර් එක හරහා. ඒ වගේම අපි හිතමුකෝ ඔබ හොටෙල් එකක් තියෙනවා. දැන් මේ හොටෙල් එක පොඩියට තමයි ෆන්ක්ෂන් කරගෙන යන්නේ. ඔබට අදහසක් තියෙනවා හොඳ ව්‍යාපෘති අදහසක්. අලුතෙන් කබානාස් කීපයක් මේ හොටෙල් එකට එකතු කරන්න. ඔන්න ඔබටත් ඇවිල්ලා තියෙන හොඳ chance එකක්. මේක හරහා ඔබට හැකියාව තියෙන හොඳ ව්‍යාපෘති වාර්තාවක් හදලා මේ ව්‍යාපෘති වාර්තාව නිර්දේශයක් අරගෙන මම අර කියපු බැංකු 13න් එකකට ගිහිල්ලා මේ ව්‍යාපෘති යෝජනා ක්‍රමය ඉදිරිපත් කරලා මේ ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය හරහා ණය මුදලක් ලබා ගන්න ඔන්න ඔබටත් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් බලන්න මේ කොයිතරම් විශාල ජාතික මෙහෙවරක්ද කියලා ඔබ වගේ ව්‍යාපාර දියුණු කරන්න මේ අරගෙන තියෙන ක්‍රියාමාර්ග කොයිතරම් දැවන්ත මෙහෙවරක්ද කියලා ඔබ හිතලා බලන්න. මේ විදිහට ඔබට අඩු පොලි අනුපාතයක ඇති කිසිම ඇපයක් නැතුව ණයක් ගන්න පුළුවන් කියලා කියන්නේ මේක ඔබට කොයිතරම් උදව්වක් වේද ඔබගේ බිස්නස් එක දියුණු කරගන්න. ඔබේ මුදල් ප්‍රවාහය වැඩි කරගන්න. මේකත් එක්ක ඔබ වටේ ඉන්න ගොඩක් අයව දියුණු කරන්න. ඔබගේ එම්ප්ලොයිස්ලා වෙන්න පුළුවන්, ඔබගේ සැපයුම් කරු වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් කට්ටිය ඔබත් එක්ක ඉන්න මේ ණය යෝජනා ක්‍රමය හරහා ඔබ ණය ලබා ගත්තොත් ඒ ණයෙන් අරගෙන ඔබ ඔබගේ ව්‍යාපාරය දියුණු කරගෙන ඔබගේ මුදල් ප්‍රවාහය වැඩි කරගත්තොත් ඔබත් එක්ක ඉන්න ගොඩක් දෙනෙක් මේ ක්‍රමවේදය හරහා දියුණු වෙනවා.
ඒකත් එක්ක බැලුවම ඔබට පෙනී යනවා ඇති ඉතා විශාල ජාතික මෙහෙවරක් තමයි මේ NCGI ආයතනය සහ මුදල් අමාත්‍යාංශය එකතු වෙලා මේ කරගෙන යන්නේ. ඉතින් මේ ණය යෝජනා ක්‍රමයට ඔබට ඇප්ලයි කරන්න අවශ්‍ය නම් මම මේ කියපු ක්‍රියාමාර්ග ටික දැම්ම අනුගමනය කරන්න. ඒ වගේම වැඩිදුර තොරතුරක් දැනගන්න අවශ්‍ය නම් මේ දාලා තියෙන Google Form link එකට ගිහිල්ලා මේ Google Form එක fill කරන්න. ඉතින් මේක fill කරාන් පස්සේ අපගේ ආයතනයේ නිලධාරියෙක් ඔබ ඉතාමත් ඉක්මනින් සම්බන්ධ කරගෙන ඊට අදාළ තොරතුරු සහ ඔබට අවශ්‍ය ගයිඩ්ලයින්ස් ටික ලබා දෙයි. ඉතින් මේ වගේ ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍ය ඉතාමත් වැදගත් මූල්‍ය තොරතුරු ගැන දැනගන්න අද මාව ෆලෝ කරලා තියාගන්න. මම දිල්ෂාන් මොරායස්.